චොපර් එක වතුර වැදුනා. වතුර වැදිනත් එක්කම චොපර් එක ඔහොම ෆෑන් නාරමේ ඒවා පිසුණා තඩබඩ කරා. චොපර් එක උස්සද්දී අපි දැක්කා මේ මුණු පැත්ත තුන පල්ලහැට පාත් වෙලා ඒ දකිද්දී චොපර් එක වතුර වැදුනා. වතුර වැදිනත් එක්කම චොපර් එක ඔහොම ෆෑන් නාරමේ ඒවා පිසුණා තඩබඩ කරා. ඒ විදිහට ඊට පස්සේ මම කොල්ලන්ට අර චොපර් එක ගිලුණා වගේ වතුර වැටුණා. යන් අපි ටස් ගාලා මේ කට්ටියත් එක්ක ගිහිල්ලා මේකේ කට්ටියෙන් එනවා අපි කී දෙනෙක් ගත්තද කියලා මේ ඇහුවා කී දෙනෙක් ගියාද මේ. ඊට පස්සේ කිව්වා 3 දෙනෙක් බේරගත්තා මල්ලි කිව්වා අනිත් කට්ටිය ගන්න බැරුව ගියා. චොපර් එක හොයාගන්න විදියක් නෑ. ඊට පස්සේ චොපර් එක ගාඩ ගිහිල්ලා චොපර් එක බැලුවා. චොපර් එක බලද්දී චොපර් එක තිබුණා තෙල් මතු වෙනවා. බලද්දී ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා බැලුවා. බලද්දී චොපර් එක එතන තිබුණා. ඒ කට්ටියට අඬ ගහලා ඊට පස්සේ කිව්වා මේව දාගන්න. නයිට්ලා කට්ටිය බැස්සා අපිත් එක්කම අපිත් බැලුවා. ඊට පස්සේ යට ගිහිල්ලා අපි අරගෙන හැදුවා. එතනම දෙන්නෙක් ගත්තා. ඊට පස්සේ ආයේ සීට් බෙල්ට් එක දාගෙන හිටියා. අපි ගිහිල්ලා එතන ඇදලා බැලුවා බෑ ගන්න. ඊට පස්සේ පීහක් කරන් ඇවිල්ලා උඩ ඇවිල්ලා යට ගිහිල්ලා පීහක් කරන් ගිහිල්ලා කැපුවා. කපලා ඊට පස්සේ මම ආයෙ ආස්සෙට ගිහිල්ලා ආයෙ බලලා තව ඉන්නද කියලා එයාවත් අරගත්තා. බෑග් එකක් අරන් ආවා. ටොක් බෑග් එකක් කිලෝ 50 කට බරයි ඒක චොපර් එක අස්සේ තිබිලා. ඒක අස්සේ අපිට ඇස්සරලා හරිය මේ බැලුවට බර හොයන්න බෑ. තනිකර කළු පාටයක්. කොමර බම් වුණා. ඊට ජෙම්පරේ තමයි යට චොපර් එක ගිල්ල.